වෙල්කම් කියලා පිළිගන්න වෙහිකල් ඇඩ්‍රස් YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් අද කතා කරන්න යන්නේ ලක්ෂ 37 47 අතර රිය 7 විකුණන්න දාලා තියෙන කාර්ස් ගැන වීඩියෝ එකක්. ඉතින් මේක ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි කිසිම රිය 7 දැනට දාලා තියෙන විකුණන්න දාලා තියෙන අද දිනේට දාලා තියෙන වාහන ටික අපි බලමු. ලක්ෂ 37 40 මොනවද තියෙන්නේ කියලා. රයිට්. ඔන්න මුලින්ම ඩස්ටන් රෙඩිගෝ එකක් තියෙනවා 2017 එක එකක්. රයිට්. මේක ඇවිල්ලා මයිලේජ් එක 86000ක් දුවලා තියෙනවා. මැනුවල් කාර් එකක් 2017 කාර් එකක්. රයිට්. ලක්ෂ 32ක් විතර තමයි දීලා තියෙන්නේ. රයිට්. ඊළඟට ස්ටාර්ලට් එකක් තියෙනවා 1995 කාර් එකක්. මේක ඇවිල්ලා 1,79,000ක් දුවලා තියෙනවා. ඒ වගේම 1995 මැනුවල් කාර් එකක් 1,33යි 60,000ක් කියලා තමයි මේකේ දීලා තියෙන්නේ. ඒ වගේම මාර්ච් එකක් තියෙනවා වෙන්න 2007 මාර්ච් එක. මේ විදිහට තියෙනවා. මේක 1,43,000ක් දුවලා තියෙන 2007 ඔටෝමැටික් කාර් එක. මේක 1,35ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා ඇල්ටෝ එකක්. ජපාන් ඇල්ටෝ 2004 කාර් එකක්. මේක 1,71,000ක් දුවලා තියෙනවා. පෙට්‍රල් කාර් එකක් ඔටෝමැටික් 34යි 90යි. ඉතින් මේක ඔන්ගෝයින් ලීස් එකක් කියලා ප්‍රයිස් එකත් එක්ක සමාන කරලා තියෙනවා. ඒකම තව සුසුකි එස්ටිලෝ එකක් තියෙනවා. මේක ඇවිල්ලා 1,37,90,000ක් වෙනවා. මේක මයිලේජ් එකේ මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක 2010 කාර් එකක් මැනුවල් කාර් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රයිස් එක සඳහන් වෙන්නේ. රයිට්. ඒ වගේම FB14 එකක් තියෙනවා සුපර් සැලූන් 1996 කාර් එකක්. මේක ඇවිල්ලා 2,35,000ක් තමයි මයිලේජ් එක 1996 මැනුවල් කාර් එකක්. 1,30,යි 50,000ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මෙන්න සෙට් 100 එකක් තියෙනවා 32,95ක් මේක. ඒ වගේම මයිලේජ් එක 53,000යි 2020 කාර් එකක් මැනුවල්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මයික්‍රෝ පැන්ඩ් එකක් තියෙනවා. මයික්‍රෝ පැන්ඩ් එක 2018 කාර් එකක් 52,000යි දුවලා තියෙන්නේ. මැනුවල් කාර් එක 2018 1,37,යි 80,000ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම කොරොල්ලා EE 103 2001 කාර් එකක් 38,යි 65,000ක් කියලා තමයි ප්‍රයිස් එක දීලා තියෙන්නේ. 2001 කාර් එකක් ඔටෝමැටික් කාර් එකක්. ඉතින් ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තව පැන්ඩ් එකක් තියෙනවා. මේක ඇවිල්ලා මයිලේජ් එක 89,000යි 2017 කාර් එකක් මැනුවල් කාර් එකක් 1,33යි 25,000ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ඇල්ටෝ එකක් තියෙනවා. ඔන්න ඉන්දියන් ඇල්ටෝ එකක් තියෙනවා 1,09,000ක් දුවලා තියෙනවා 2015 මැනුවල් කාර් එක 1,37යි 25,000ක් වෙනවා. ඒ වගේම කිවිඩ් එකක් තියෙනවා. රෙනාල්ඩ් කිවිඩ් එකක් තියෙනවා. කිවිඩ් එක 72,000ක් දුවලා තියෙනවා පෙට්‍රල් කාර් එක මැනුවල් කාර් එකක් මේක. මේක 1,37යි 90,000ක් වෙනවා. ඒ වගේම තව යටට ගියාන් පස්සේ තවත් ඇල්ටෝ එකක් තියෙනවා 1,37යි 1,28,000ක් දුවලා තියෙනවා. ඒ වගේම තව කිවිඩ් එකක් තියෙනවා 2016 කිවිඩ් එකක් මැනුවල් 66,800ක් දුවලා තියෙනවා 1,39,70ක් වෙනවා මේක. රයිට්. ඉතින් ඔන්න කිවිඩ් ගොඩක් තියෙනවා. ඔන්න දැන් තව ඩස්ටන් රෙඩිගෝ එකක් තියෙනවා 2016 කාර් එකක්. මේක 1,30,000ක් දුවලා තියෙනවා මැනුවල් 2016 36යි 95,000ක් වෙනවා. රයිට්. ඉතින් ඔන්න ඒ වගේ එකම ජාතියේ වාහන ටිකක් තමයි තියෙන්නේ.
ඔන්න තව විත්ස් එකක් තියෙනවා. විත්ස් එකක් 2002 විත්ස් එකක් තියෙනවා. මේක ලක්ෂ 38යි 70ක් වෙනවා. මයිලේජ් එක මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. 2002 ඔටෝමැටික් කාර් එකක් ලක්ෂ 38යි 70ක් වෙනවා. රයිට් ඉතින් ඔන්න විදිහට තව මාර්ච් එකක් තියෙනවා. මාර්ච් K11 එකක් 1,60,000 දුවල තියෙන 2003 ඔටෝමැටික් කාර් එකක් 32යි ලක්ෂ 32යි 50,000ක් වෙනවා. ඒ වගේම ඇල්ටෝ එකක් තියෙනවා. ආයමත් K11 එකක් තියෙනවා. මාර්ච් මේක මයිලේජ් එකක් සඳහන් වෙන්නේ ඔටෝමැටික් කාර් එකක් 2002 ලක්ෂ 34යි 25,000ක් වෙනවා. ඒ වගේම Nissan AD wagon එකක් තියෙනවා. ඔන්න ලක්ෂ 38ක මේකේ අවුරුදු 2005 ඔටෝමැටික් කාර් එකක් මයිලේජ් එක 2,15,000ක් වෙනවා. ලක්ෂ 38ක් කියලා තමයි තියෙන්නේ. ඒ වගේම FB15 එකක් තියෙනවා 1999 ලක්ෂ 37ක් කියලා තමයි ප්‍රයිස් එක තියෙන්නේ. ඒ වගේම මයිලේජ් එක ලක්ෂ 2යි 1999 ඔටෝමැටික් කාර් එකක්. ඒ වගේම Suzuki Alto එකක් තියෙනවා 2015 Alto එකක් 1,09,000 දුවල තියෙනවා 2015 මැනුවල් ලක්ෂ 36ක් වෙනවා මේක. ඒ වගේම FB14 එකක් තියෙනවා Nissan මේක විල ලක්ෂ 31යි 50ක් කියලා තමයි සඳහන් වෙන්නේ. මයිලේජ් එක 2,10,000යි 1996 කාර් එකක් ඔටෝමැටික් කාර් එකක් මේක. රයිට් ඉතින් ඔන්න ඒක තමයි කාර් එකේ තියෙන ඔටෝමැටික් කාර් එකක්. ඊළඟට තවත් ඇල්ටෝ එකක් අපිට බලා ගන්න පුළුවන් 2015 ඇල්ටෝ එකක්. මේක මයිලේජ් එක 1,30,000 දුවල තියෙනවා 2015 මැනුවල් කාර් එකක්. ඉතින් ලක්ෂ 35යි කියලා තමයි දීලා තියෙන්නේ. ඊළඟට තවත් මාර්ච් K11 එකක් තියෙන 2001 කාර් එකක්. මේක ලක්ෂ 32යි 80,000ක් කියලා තමයි තියෙන්නේ. මයිලේජ් එක 1,69,000ක් කියලා තියෙනවා 2001 ඔටෝමැටික් කාර් එකක්. ලක්ෂ 32යි කියලා තියෙන්නේ. රයිට් ඔන්න විදිහට තමයි අද දිනේට දාලා තියෙන මම මේ අද බලද්දි තියෙන රීසේවනේ ලක්ෂ 30ත් 40ත් අතර තියෙන කාස් ටික තමයි මම අට වීඩියෝ එකක් ගෙනාවේ දලා අදහසක් ගන්න. ඉතින් මේ කිසිම ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි රීසේවනේ වෙබ්සයිට් එක කරහා තමයි මේ වීඩියෝ මම ගෙනාවේ. කියන්නේ ඒකේ තියෙන වාහන මොනවද මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වාහන. ඉතින් රයිට් ඉතින් අනිවාර්යෙන් තවත් ඉස්සරහට මේ වගේ අලුත් වීඩියෝස් ටිකක් ගෙන අනිවාර්යෙන් channel එක subscribe කරලා දාන්න. හරි එන අලුත් වීඩියෝ හැමෝම සියලු දෙනාට ජය වේවා.